දොඩම් ගෙඩියක් දෙන්න. ඔබ මේ දොඩම් ගෙඩිය හොඳට මිරිකන්න. හොඳට තදට මිරිකන්න. මොකද අපි දොඩම් ගෙඩිය මිරිකනකොට දොඩම් යුස මිසක් ඇපල් යුස නෙමෙයි එළියට එන්නේ. ඒකට හේතුව තමයි ඇතුලේ තියෙන දේ තමයි එළියට එන්නේ. උදාහරණයක් මම කියන්නම්. කෙනෙක් ඔයා දිහා බලලා ඔයා කැමති නැති දෙයක් ඔයාට කියනවා. ඔයාට මොකද හිතෙන්නේ? එහෙමත් නැත්නම් යමෙක් ඔයාට අකමැති වෙන විදිහට හැසිරෙනවා. එහෙමත් නැත්නම් යමෙක් ඔයාව රිදවන දෙයක් කරනවා. ඒ වගේම ඔයාගෙන් කෝපය, වෛරය, තිත්තකම, ආතතිය, බිය, කාංසාව මෙවැනි දේ එළියට එන්න පුළුවන්. නමුත් ඔබ ගැනම පොඩ්ඩක් කල්පනා කරලා බලන්න. මොකද අර දොඩම් ගෙඩිය වගේ පිටතට එන්නේ දොඩම් ගෙඩිය මිරිකනකොට දොඩම් යුස මිසක් ඇපල් යුස නෙමෙයි. ඒ වගේම තමයි ඔයාගේ ඇතුළාන්තයේ තියෙන දේ තමයි ඔයාගේ පිටතට පැමිණෙන්නේ. එහෙනම් සත්‍යතාවය ඒකයි. කල්පනා කරලා බලන්න. ඔයාගේ ඇතුළාන්තයේ එවැනි තුවාල, එවැනි දේවල් තිබෙනවා නම් වෙනස් කර ගන්න උත්සාහ කරන්න.